හායි යාළුවනේ. ලුණු විල කියන්නේ මතක ශක්තිය ගොඩක් වැඩි කරන ශාකයක්. මේ ශාකය ගුණ ලංකාවේ අය දන්නේ නැහැ. පිට රටවල අය මේ ගැන හොඳටම දන්නවා. මං අද හදන්න යන්නේ ලුණු විල සම්බෝලයක්. මුකුණු වැන්නත් එක්ක එකතු කරලා හදන ලුණු විල සම්බෝලයක්. මේ තියෙන්නේ චූටිට ලියාගත්ත ලුණු විල. මේ තියෙන්නේ මුකුණු වැන්න. මේ තියෙන්නේ පොල්, ලුණු කුඩු, දෙහි, රටලුණු, රතු ලුණු තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. මිරිස් කරල් දෙකක්. තක්කාලි, උඹල කඩ කැමති පරිදි දාගන්න පුළුවන්. ඉස්සෙල්ලම මුකුණු වැන්න ටික වෙනත් භාජනයකට දාගන්න. ඊට පස්සේ ලුණු විල ටිකත් එකතු කරන්න ඒකට. ලුණු විල කියන්නේ තිත්තයිනේ. උදේ පාන්දර උදේට ඉස්ම ටිකක් මුකුණු වැන්න ටිකයි ලුණු විල ටිකයි එකට දැම්මා. ඊට පස්සේ ඒකට පොල් ටිකක් අවශ්‍ය ප්‍රමාණයට එකතු කරන්න. ඒකට කපාගත්ත අමු මිරිස් කරලල්, ලුණු, ලුණු අවශ්‍ය ප්‍රමාණයට, දෙහි බින්දු ටික අවශ්‍ය ප්‍රමාණයට දෙහි දාගන්න. දැන් මේක හොඳට කලවම් කරගන්න. උදේට ලුණු විල මිරිකල දියර ටිකක් බොන්න තියනම් හොඳයි. එහෙම බොන්න කැමති නෑ නේ ළමයි. ඒක නිසා මෙහෙම හදන්න. මතක ශක්තිය හොඳට වර්ධනය වෙනවා ලුණු විල කියන්නේ.